මංගල උත්සවයක් ලං වෙනකොට ගෙදරක තියෙන ඒ සතුට ඒ කලබලය අපි හැමෝම දන්න දෙයක් නේ. ඔව් ඒක හරිම සුබවාදී පරිසරයක්. දොම්පේ පරංගොඩ ප්‍රදේශයේ නිවසකත් ඔන්න ඔය වගේ උත්සව සූදානමක් තමයි තිබිලා තියෙන්නේ. නෑදෑ හිතවතුන්ට එන්න පහසු වෙන්න අර පාර අයින සුද්ධ පවිත්‍ර කරන එක තමයි ඒ අයගේ අරමුණු වෙලා තියෙන්නේ. හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි මේ හරිම සාමාන්‍ය වැඩේ අතරතුර ඔවුන්ට හමු වෙනම මතු පිටින් පේන සාමාන්‍ය ජීවිතයට යටින් හැංගිලා තියෙන සම්පූර්ණයෙන්ම වෙනස් අඳුරු කතාවක ආරම්භයක්. අන්න ඒක තමයි මේ සිදුවීමේ තියෙන කුතුහලය දනවනම තැන. හරිම ප්‍රීතිමත් කටයුත්තක්. ඒ වගේ වෙලාවක කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද මේ වගේ භයානක රහසක් එළියට එවි කියලා. කොහෙත්ම නෑ. ඔවුන්ගේ එකම අරමුණ ඕනේ මගුල් ගෙදරට එන අයට පිළිවෙලකට පාර හදලා දෙන එක විතරයි. නමුත් ඔවුන් නොදැනුවත්වම අත තියලා තියෙන ඊට වඩා ගොඩක් ගැඹුරු සංකීර්ණ දෙයකට. හරි. අපි ඒකලා මේකේ මුලටම යමු. ඔවුන් පාර අයිනේ තිබුණු පස් ගොඩක් අයින් කරමින් ඉන්නකොට තමයි මේක දකින්නේ. පොළොවේ වැලලී ගියේ පරණ යකඩ පෙට්ටියක්. මං හිතන්නේ මේ මොහොතේ ඒ අයට මුලින්ම ලොකු කුතුහලයක් ඇති වෙන්නේ නැතේ. අනිවාර්යයෙන්ම. සමහර විට කවුරු හරි හංගපු නිදානයක්ද එහෙම නැත්නම් පරණ පරම්පරාවක කෙනෙක් දාපු වැඩකට නැති බඩුවක්ද ඒ වගේ සිතුවිලි ගොඩක් එන්නේ නැති නේද? නියත වශයෙන්ම මිනිස් ස්වභාවයත් එක්ක කුතුහලය කියන දේ බැඳිලා තියෙනවානේ. හැබැයි මෙතනදී වෘත්තීය ඇසකින් බැලුවම අර සැගවීම කියන ක්‍රියාවම හරි වැදගත් වෙනවා. ඒ කොහොමද? යමක් පෙට්ටියක දාලා ඒක පොළවේ වලනවා කියන්නේ ඒක අහම්බෙන් සිදු දෙයක් නෙවෙයි. ඔව් ඒක ඇත්ත. ඒක ඊටාම සවිඥානිකව අනිත් අයගේ ඇසින් වසන් කිරීමේ පැහැදිලි අරමුණකින් කරපු දෙයක්. සැලසුම් සහගතව. හරියටම. ඒකේ සැලසුම් සහගත බවක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ අන්තර්ගතය ඒක සගවපු කෙනාට එක්ක ඊටා වටිනා නැත්නම් ඊටා භයානක දෙයක් වෙන්න ඕනේ. අන්න ඒ කුතුහලයත් එක්කම ඕනේ අකඩ පෙට්ටිය අමාරුවර හරි විවෘත කරනවා. ඔව්. හද ඇතුලේ තියෙන්නේ නිදානයක් නන් නෙවෙයි. තවත් අභිරහසක්. ඒකමයි හොඳින් මුද්‍රා තබපු බෝතලයක්. දැන් කුතුහලය දෙගුණ වෙනවා. යකඩ පෙට්ටියක් ඇතුලේ බෝතලයක්. මේකේ තේරුම මොකද්ද? මෙන්න මෙතන තමයි අපරාධ විද්‍යාත්මකම හිතන්න ඕන තැන එන්නේ. ඇයි බෝතලයක්? ඔව්. යකඩ පෙට්ටියකින් විතරක් ආරක්ෂාව මදිද? නැහැ. බෝතලයක් විශේෂයෙන්ම වීදුරු බෝතලයක් තෙතමණයෙන් කෘමින්ගෙන් සහ පසත් එක්ක රසායනිකව ප්‍රතික්‍රියා කරන එකෙන් අන්තර්ගතය ආරක්ෂා කරන්න කදිම උපක්‍රමයක්. ඒ කියන්නේ මේකේ ඇතුලේ තියෙන දේ හොඳටම ආරක්ෂා කරන්න ඕන වෙලා තියෙනවා. හරියටම. ඒක කාලයක් යනකල් කිසිම හානියක් නොවි මුල් තත්ත්වයෙන්ම තියාගන්න ඕන කියන පැහැදිලි අවශ්‍යතාවය ඒක නඩ තිබිලා තියෙනවා. ඒක නිකම්ම හැංගීමක් නෙවෙයි. ඒක අනාගත භාවිතයක් සඳහා කරන ලද සුරක්ෂිත තැන්පත් කිරීමක්. ඊට පස්සේ තමයි කතාවේ කූට ප්‍රාප්තිය එළඹෙන්නේ. ඔවුන් ඒ බෝතලයත් විවෘත කරනවා. ඔව්. ඒ මොහොතේ මංගල උත්සවයේ සතුට වෙනුවට ඒ ගෙදරට ඇතුල් වෙන්නේ තැතිගෙන්මක්. අපි බෝතලයේ ඇතුලේ පිළිවෙලට අසුරලා තිබිලා තියෙන්නේ ජීවෝණ්ඩ තොගයක්. එකපාරටම මේ සිදුවීමේ මුළු ස්වභාවයම වෙනස් වෙනව නේද? සම්පූර්ණයෙන්ම. ඒක හරියට සංසුන් මුහුදක් යට තියෙන ගිනි කන්දක් පුපුරනවා වගේ දෙයක්. මූලාශ්‍රවල තියෙන විස්තර අනුව මේ උණ්ඩ නිකම්ම උණ්ඩත් නෙවෙයි. ඔව්. ඒවා නිශ්චිත වර්ගවලට අයත්. ඒකෙන් අපිට මේ කතාවේ තවත් ස්තරයක් විග්‍රහ කරන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු. මූලාශ්‍රයේ සඳහන් වෙන විදිහට මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 28කුත් සහ මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩයකුත් තමයි මේ බෝතලයේ තිබිලා තියෙන්නේ. දැන් ගිනියවිගෙන ඊතරම් දෙනමක් නැති කෙනෙකුට මේ අංක වලින් විශේෂියමක් කියවෙනවද? මේකෙන් මේ කතාවට අලුත් පැතිකඩක් එකතු වෙනවද? අනිවාර්යයෙන්ම. මේ අංක තමයි මේ සිදුවීමේ යතුරු වගේ. මිලිමීටර් 9 උණ්ඩ කියන්නේ ලෝකයේ පුරාම අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල් සඳහා බහුලවම භාවිත වන ප්‍රමාණයක්. එහෙමද? ඔව්. ශ්‍රී ලංකාවේ පාතාල කල්ලි අතරත් මේ වර්ගයේ ගිනියවි සහ උණ්ඩ ඊටම ජනප්‍රියයි. ඒකට හේතුවක් තියෙනවද? හේතුව තමයි ඒවායේ තියෙන පහසු ධාවිතය සහ උණ්ඩ පහසුවෙන් ඒකේ නීති විරෝධී මාර්ග වලින් සොයා ගැනීමට තියෙන හැකියාව. හරි. ඉතින් උණ්ඩ 28ක් හමුවීමෙන් පේනවා මේක නිකම් එක පිස්තෝලයකට දාන උණ්ඩ කිහිපයක් නෙවෙයි. මේක යම්කිසි සැලසුම් සහගත ක්‍රියාවකට පාවිච්චි කරන්න සූදානම් කරපු තොගයක් වෙන්න පුරුවා. එතකොට අර තනි මිලිමීටර් 3.8 උණ්ඩය ඒකේ විශේෂත්වයක් තියෙනවද? ඒක තමයි මෙතන තියෙන ප්‍රහේලිකාව තවත් සංකීර්ණ කරන්නේ. මිලිමීටර් 3.8 එහෙමත් නැත්නම් 380 ACP කියන වර්ගයත් පිස්තෝල සඳහා යොදා ගන්නවා. හැබැයි ඒක මිලිමීටර් 9 තරම් ප්‍රබල නෑ. සමහර විට මේක වෙනස් වර්ගයේ ආයුධ දෙකකට අයිති උණ්ඩ එකතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ මූලාශ්‍ර වලින් එකතු කරගත්තු උණ්ඩ තොගයක් වෙන්නත් පුළුවන්. එක වර්ගයකින් ගොඩකුත් අනිත් වර්ගයෙන් එකකුත්. ඔව් එක වර්ගයකින් උණ්ඩ 28කුත්
තව වර්ගයක එක උණ්ඩයක්වත් එකට තියෙනවා කියන්නේ මේක හරිම අවිධිමත් නමුත් භයානක එකතුවක්. සමහර විට මේවා අපරාධ කීපයකින් පස්සේ එකතු කරලා හංගපු දේවල් වෙන්නත් බැරි නෑ. අය වෙන්න පුළුවන් නේද? මේක අපි පිටින් යයිද අපිව සැක කරයිද කියලා හිතලා ආයමත් වලලා දාන්න පවා පෙළඹෙන්න පුළුවන්. ඇත්තමන්. ඒක තමයි. ඔවුන්ගේ ක්‍රියාව පුරවැසි වගකීම පිළිබඳ කදිම උදාහරණයක්. ඔව්. ඒ බිය සහ අවිනිශ්චිතතාවය මැද නිවැරදි දේ කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔවුන් මේ මොහොතේ ගත් තීරණය නිසා බරපතල අපරාධයකට අදාළ වෙන්න පුළුවන් සාක්ෂියක් නීතියේ රැකවරණයට එනවා. ඒකෙන් අනාගතයේ වෙන්න තිබ්බ දෙයක් වළකිනව වෙන්නත් පුරුවන්. අනිවාර්යයෙන්ම අනාගතයේ සිදුවෙන්න තිබුණු අපරාධයක් වළක්වා ගැනීමට පවා ඒක හේතු වෙන්න පුළුවන්. ඔවුන්ගේ ක්‍රියාව සමාජයේ අනිත් අයට ආදර්ශයක්, සැකකටයුතු යමක් දුටු විට නිහඬවනු සිට නීතිය ක්‍රියාත්මක කරන අංශ දැනුවත් කිරීමේ වැදගත්කමේ එයින් මනාව පැහැදිලි වෙනවා. පොලිසිය පැමිණිලා මේ උණ්ඩ තොගය බාරගෙන තියෙනවා. මූලාශ්‍රවලට අනුව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිරි මහතාගේ උපදෙස් මත දොම්පේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් මේ ගැන විමර්ශනය පවත්වනවා. දැන් විමර්ශනයකදී මොන වගේ දේවල්ද වෙන්නේ? නිකම්ම මේක කවුද හැංගුවේ කියලා ගමේ අයගෙන් අහන එකෙන් එහාට මේ වගේ සාක්ෂියක් එක්ක පොලිසියට කරන්න පුළුවන් දේවල් මොනවද? මේක හරියට පුරාවිද්‍යාත්මක කැණීමක් වගේ තමයි. හැබැයි හොයන්නේ ඉතිහාසය නෙවෙයි අපරාධයක හෝඩුවවන්. හරි. පළමුවෙම ඒ යකඩ පෙට්ටියේ සහ බෝතලයේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ, ඒ කියන්නේ ෆොරෙන්සික් පරීක්ෂණ සඳහා යොමු කරනවා. ඇඟිලි සලකුණු වගේ දේවල් හොයන්න. ඔව්. ඇඟිලි සලකුණු හෝ DNA සැම්පල් හොයාගන්න පුළුවන්ද කියලා බලනවා. ඒක ඊටාම අසීරු කාර්යයක්. මොකද මේවා කාලයක් තිස්සේ පොළොවේ යට තිබුණ නිසා ඒත් උත්සාහ කරනවා. දෙවනුව මේ උණ්ඩ වර්ගය ගැන විශ්ලේෂණය කරනවා. මේ වගේ උණ්ඩ මෑත කාලයේදී ප්‍රදේශයේ සිදුවුණු අපරාධ සඳහා භාවිතා වෙලා තියෙනවද කියලා වාර්තා පරීක්ෂා කරනවා. ඒ කියන්නේ මේ උණ්ඩ තොගය දැනටමත් විසඳිලා නැති පරණ අපරාධයක් එක්ක සම්බන්ධ කරන්න පුරුවන් කියන එකද? ඔව්, ඒක තමයි බලාපොරොත්තුව. ඒ වගේම මේ උණ්ඩ හංගලා තිබුණු ස්ථානයත් වැදගත්. ඒක ප්‍රධාන පාරකට ආසන්න තැනක් නේ. ඔව්. ඒ කියන්නේ කෙනෙකුට වාහනයකින් එවිත් ඉක්මනට මේක හංගලා ආපහු යන්න පහසු තැනක්. ඒක නිකම්ම කැලෑවක් මැද හංගනවට වඩා වෙනස්. සමහරවිට මේක අපරාධ කරුවන් අතරේ తాවකාලිකව ආයුධ හුවමාරු කරගන්න ස්ථානයක්. ඒ කියන්නේ drop off point එකක් වෙන්න පුළුවන්. ඒ නිසා පොලිසිය ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයන් මෑතකදී හිරෙන් නිදහස් වූවන් සහ පාතාල කල්ලි සම්බන්ධකම් ඇති අය ගැන විමසිල්ලෙන් ඉන්නවා ඇති. මේ සිදුවීම දිහා බලපුවම මට හිතෙනවා මේක නිකම්ම උණ්ඩ ටිකක් හම්බ වුණ එකට වඩා ගැඹුරු දෙයක් කියලා. අනිවාර්යෙන්ම. මංගුල් ගෙදරක සූදානමක්, පාර අයිනක් සුද්ධ කිරීමක්, ඒ වගේ හරිම සාමාන්‍ය දෛනික දෙයක්. එක මොහොතකින් ජාතික මට්ටමේ අපරාධ පරීක්ෂණයක කොටසක් බවට පත් වෙනවා. හරියටම. මේකෙන් අපිට පේනවා අපි ජීවත් වෙන සමාජයේ තියෙන ස්තරගතිය. ස්තරගතිය. මතු පිටින් පේන සාමාන්‍ය කාර්යබහුල ජීවිතයට යටින් අපි නොදකින, අපි නොදන්නා අඳුරු ලෝකයක් ක්‍රියාත්මක වෙනවා. නීති විරෝධී ගිනියවි, උණ්ඩ, මත්ද්‍රව්‍ය මේ දේවල් සමාජය තුල සංගවිලා තියෙනවා. ඒවා එළියට එන්නේ මේ වගේ අහම්බු බලාපොරොත්තු නොවුණු සිදුවීම් හරහා. දොම්පේ සිදුවීම කියන්නේ ඒ සංගවුණු ලෝකයේ එක කුඩා කවුලුවක් විවෘත වීමක් විතරයි. ඒ වගේම මේකේ කාලය කියන සාධකයත් හරිම අමුතුයි නේද? ඕ ඒක හරිම වැදගත්. මේ පෙට්ටිය කොච්චර කාලයක් එතන තියෙන්නේ නැතිද? සතියකට කලින් හංගපුවාද? අවුරුදු 10කට කලින් හංගපුවාද? හරියටම. ඒක හරියට පොළොවයට හංගපු කාල බෝම්බයක් වගේ. ඔව්. ඒක හංගපු කෙනා සමහර විට අද ජීවතුන් අතර නැතුව ඇති. එහෙමත් නැත්නම් හිරේ ඉන්නවත් නැත්නම් තාමත් නිදල්ලේ ඉඳන් මේවා ආපහු ගන්න දවසක් එනකල් බලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. අන්නේ අවිනිශ්චිතතාවය තමයි මේකේ තියෙන භයානකකම. මේ උණ්ඩ නැවත භාවිතයට ගැනුණා නම් ඒ වයින් සිදුවිය හැකි හානිය ගැන හිතන්න. මිනි මැරුමක්, මංකොල්ලයක්, ඕනෑම දෙයක්. මේ ඕනෑම දෙයක් වෙන්න තිබුණා. ඒ නිසා අර පවුලේ අයගේ ක්‍රියාවෙන් වළක්වා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ නිකන් නීති විරෝධී උණ්ඩ තොගයක් නෙවෙයි, අනාගතයේ සිදුවිය හැකි අපරාධ රැසක විභවය. ඒක ඇත්ත. ඒක තමයි මේ සිදුවීමෙන් අපිට ගත හැකි වැදගත්ම පාඩම. අපේ සාමාන්‍ය ක්‍රියාවක් කොයිතරම් දුරට සමාජීය ආරක්ෂාවට බලපාන්න පුළුවන්ද කියන එක. සමස්තයක් විදිහට ගත්තම මේක හරිම පුදුම කතාවක්. දොම්පේ ගමක මඟුල් ගෙදරකට ලකලෑස්ති වුණු පවුලක් තමන්වත් නොදන ශ්‍රී ලංකාවේ සැඟමුණු අපරාධ ලෝකයේ එක අඳුරු පරිච්ඡේදයක් එළියට අරන් තියනවා. ඒක තමයි. අපි දෛනික ජීවිතේ කොයිතරම් අනපේක්ෂිත දේවල් වලින් පිරීලා තියෙනවද කියන එකට මේක හොඳම උදාහරණයක්. ඔව්. මේකෙන් අපිට හිතන්නේ යමක් ඉතුරු කරනවා. මේ සොයා ගැනීම සිදුුනේ අහම්බෙන්. අහම්බෙන්. මංගල උත්සවයක් නොතිබුණා නම් ඒ පස්ගොඩ තවමත් එතනම තියෙන්න ඉඩ තිබුණා.
ඒ උණ්ඩ තොගයත් තවමත් පොළොවයට සුරක්ෂිතව තියෙන්න තිබුණා. ඔව්. එතකොට ප්‍රශ්නය මතුවෙනවා. අපි හැමදාම යන එන පාරවල් අයිනේ, අපි ගෙවල් කිට්ටුව, අපි සෙල්ලම් කරන පිට්ටනියට තවත් මේ වගේ කොච්චර රහස්, කොච්චර භයානක දේවල් සැඟවිලා ඇතිද? ඒවා ඔක්කොම එළියට එන්න තවත් මේ වගේ අහඹු සිදුවීමක් වෙනකන් බලාගෙන ඉන්නව ඇද්ද? නැත්තම් අපි නොදැනුවත්වම ඒ වගේ සැඟවුණු අනතුරක් උඩින්ද අපි හැමදාම ඇවිදින්නේ?